හරි ගයිස් අද අපි හදන්න යන්නේ ෆ්ලූට් කවර් එකක්. අපි බලමු මේ වැඩේ ලස්සනට සුනෝගෙන් කරගන්න පුළුවන් වෙයිද කියලා. අපි මුලින්ම කරන්නේ සුනෝ ස්ටුඩියෝ එකට සුපුරුදු පරිදි ලොග් වෙන එක. හරි සුනෝ ස්ටුඩියෝ එක ලෝඩ් වෙලා තියෙන්නේ. මම දැන් කරන්න හදන්නේ මට අවශ්‍ය සින්දුව මෙතනට අප්ලෝඩ් කරගන්න එක. ඒක කරන්න පුළුවන් මෙතන තියෙන අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා අප්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සුනෝ එකට කලින් අප්ලෝඩ් කරපු සින්දුවක් තියෙනවා නම් ඒක මෙතනට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මෙතන තියෙන බටන් එක ක්ලික් කරපුවාම ඔය ක්ලිප්ස් ටික ඔක්කොම මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාට ඔයාගේ අප්ලෝඩ්ස් ටික විතරක් බලා ගන්න ඕන නම් මෙතනට ගිහිල්ලා අප්ලෝඩ්ස් කියන එකට ටික් එක දුන්නාම ඔක්කොම අප්ලෝඩ්ස් ටික විතරක් ෆිල්ටර් වෙලා මෙතනට එනවා. මම දැන් කරන්නේ මෙතන කලින් අප්ලෝඩ් කරගත්තු සෝං එකක් තියෙනවා HR ජෝතිපාල මහත්මයාගේ. මම ඒක මෙහෙම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා සුනෝ ස්ටුඩියෝ එකට. ඊට පස්සේ මම කරන්නේ මේකේ තියෙන වෝකල් එක සෙපරේට් කරගන්න එක. ඊට පස්සේ මම සුනෝට කියනවා මේ වෝකල් එක විතර රිෆර් කරලා මට ෆ්ලූට් කවර් එකක් හදලා දෙන්න කියලා. මොකද සුනෝට මේ ෆුල් ට්‍රැක් එකම දුන්නොත් එහෙම මේකේ තියෙන ඉන්ට්‍රෝ එකයි ඉන්ටර්ලූඩ් එකයි ඒවත් රිෆර් කරලා තමයි මෙයා මේ ෆ්ලූට් කවර් එක හදන්නේ. ඒ හින්දා මට හිතුණා හොඳ විදිය තමයි වෝකල් එක විතරක් දීලා සුනෝට කියන එක ෆ්ලූට් කවර් එකක් හදලා දෙන්න කියලා. ඒ හින්දා මම කරන්නේ මේ ක්ලිප් එක ක්ලික් කරලා මෙතනට ගිහිල්ලා ස්ටෙම්ස් දෙක සෙපරේට් කරගන්න එක. මේ ඔප්ෂන් එක දුන්නාම ස්ටෙම්ස් දෙක සෙපරේට් වෙනවා. දැන් මම මේක කලින් කරගෙන තියෙන හින්දා මේ දෙක මෙතන ලෝඩ් වෙලා තියෙන්නේ. මෙහෙම ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඉන්සර්ට් ඕල් කියන බටන් එක ක්ලික් කරලා මේක ප්‍රොජෙක්ට් එකට ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේ වෝකල් එක සිලෙක්ට් කරගෙන මේක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න මෙන්න මේකට. එතකොට මෙතනට ලෝඩ් වෙනවා මේ ක්ලිප් එක. හරි ලෝඩ් වුණාට පස්සේ මෙතන ඔටෝ ඇනලයිස් කරගෙන තියෙනවා යා ලිරික්ස් ටික අපිට Google එක මෙතන ඕනේ නැති හින්දා මේ ටික ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන ෆ්ලූට් සෝලෝ කියලා ප්‍රොම්ප්ට් එක දෙනවා. දීලා මෙතන තියෙන ස්ලයිඩර්ස් දෙකම 100% කරගන්නවා. ඊට පස්සේ මම මෙතන ක්‍රියේට් කරනවා. මෙතන ක්ලික් කරාම ක්ලිප්ස් ටික පෙන්නනවා. ඉස්සෙල්ලා අපි ෆිල්ටර් එකක් දුන්න හින්දා මම ඒක අයින් කරගන්නවා. එතකොට අපිට ජෙනරේට් වුණ ක්ලිප්ස් ටිකක් මෙතන පෙන්නනවා. දැන් මෙතන ක්ලිප්ස් දෙක ජෙනරේට් වෙලා තියෙන්නේ. අපි අහලා බලමු කොහොමද ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා. කලින් ක්ලිප් එක සෙට් වුනේ නැති හින්දා මම තව ටිකක් ජෙනරේට් කරගත්තා. ඒකෙන් හොඳ ක්ලිප් එක තමයි මෙන්න මේක.
ඔහොම තමයි සුනෝ අපිට ක්ලිප් එක හදලා දීලා තියෙන්නේ. දැන් මම කරන්නේ මේ ක්ලිප් එක මෙතනට drag and drop කරනවා. කරලා මම කලින් ඒවා ටික මියුට් කරගෙන ආයෙ ස්ටෙම්ස් ටික ඔක්කොම සෙපරේට් කරගන්නවා. මට මේක ආයෙ රීජෙනරේට් කරගන්න ඕන හින්දා මෙතන තියෙනවට වඩා මේ ක්ලිප්ස් ටික ආයෙ රීජෙනරේට් කරනකොට ක්වොලිටි එක වැඩි මෙතන හැදෙන ක්ලිප් එකේ. හරි මම දැන් මෙතනට ඔක්කොම ලෝඩ් කරලා ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම් ක්ලිප්ස් දෙකේ වෙනස. මේ ටික දාපු ගාම ඉස්සෙල්ලා ක්ලිප් එක මියුට් වෙන ඔටෝම මේ ටික ලෝඩ් වෙනවා. හරි මම දැන් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම් රීජෙනරේට් කරපු එකේ කලින් එකේ වෙනස. දැන් ප්ලේ කරන්නේ ෆුල් සෙපරේට් කරපු ස්ටෙම්ස් ටික මම ඔන්න කලින් එක ප්ලේ වෙද්දි මම දෙකම ස්විච් කරා. ඔයාලට සමහරට තේරෙන්න ඇති දෙකේ වෙනසක් තියෙනවා. කලින් එක පොඩ්ඩක් කම්ප්‍රෙස් වෙන ගතියක් තියෙනවා. සෙපරේට්ලි ජෙනරේට් කරලා ගත්තු ස්ටෙම්ස් ටික ඊට වඩා ක්වොලිටි එක හොඳයි. ඒ හින්දා ඔයාලට පුළුවන් මෙහෙම සෙපරේට්ලි ජෙනරේට් කරලා ගන්න ස්ටෙම්ස් ටික. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා ෆුල් සෝන් එක MP3 එකක් විදිහට ජෙනරේට් කරලා අවුට් එක ගන්න. අනිත් කියන්න ඕන දේ තමයි මෙතන ඔයා ෆ්ලූට් කවර් එක ජෙනරේට් කරගන්න යූස් කරන වෝකල් එක අනිවාර්යයෙන්ම ස්ටුඩියෝ එකට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා ඊට පස්සේ මෙතනට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න මෙන්න මෙහෙම. ඩිරෙක්ට්ලි මෙතන සෙපරේට් වුණ වෝකල් එක මෙහෙම ක්ලික් කරලා මෙතනට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න එපා. එහෙම වුණාම මට තේරෙන විදිහට මෙතන සමහරලාට මේ වර්ස් එක අවුට් ඔෆ් සින්ක් කරගන්නවා මේක ජෙනරේට් කරද්දි. මට මේක කීප පාරක්ම වුණා. මෙහෙම ඩිරෙක්ට්ලි වෝකල් එක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරාට හරියට සින්ක් වෙන්නේ නැහැ. ඒ හින්දා හොඳම දේ තමයි මේ ස්ටෙම්ස් දෙකම ස්ටුඩියෝ එකට ලෝඩ් කරලා ඊට පස්සේ වෝකල් එක විතරක් මෙහෙම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා මෙතනට දාගන්න එක. මොකද මේ වෝකල් එක විතරක් අපි ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරාට මෙතන ස්ටුඩියෝ එකේ තියෙන ඉන්ස්ට්‍රුමන්ටල් එකේ ටයිමින් ටික මෙයා රිෆර් කරගන්නවා වගේ මේක ජෙනරේට් කරද්දි. ඒ හින්දා හැම පාරම මේක හරියට ජෙනරේට් වුණා. මේ විදිහට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා දාපුවාම හැබැයි ඩිරෙක්ට් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරාම මේ වර්ස් එක හරියට සින්ක් වුණේ නැහැ. හැම පාරම මේක අවුල් වුණා. ඒ හින්දා මට තේරෙන විදිහට මෙතන එහෙම පොඩි දෙයක් තියෙනවා. ඒ හින්දා ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඕගොල්ලොත් ෆ්ලූට් කවර්ස් හදලා බලන්න. එහෙනම් අද වීඩියෝ එක මෙච්චරයි. ආයෙත් තව වීඩියෝ එකක් අරන් එන්නම්. සුබ දවසක්.